ආයිබෝවන් සුබ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. තාරකා විද්‍යාව කියලා කියන්නේ ලංකාව ඇතුලේ බොහෝ දෙනා ප්‍රිය කරන නමුත් හැමෝටම ඉගෙන ගැනීමට වරක් නැති හරි අපූර්ව විෂයක්. තාරකා විද්‍යාව නෙමෙයි අපි එළියට ගිහලා රැයට තරු බලන්නත් පුදුම විදිහට ආසයිනේ. රාත්‍රී අහස කියලා කියන්නේ, තරු කියලා කියන්නේ, ග්‍රහලෝක කියලා කියන්නේ, චන්ද්‍රිකා කියලා කියන්නේ අපි පුංචි කාලේ ඉඳලා බොහෝ ප්‍රිය කරන දේවල්. ඉතින් මෙහෙයුම තාරකා විද්‍යා සංග්‍රහව කියලා කියන්නේ මෙන්න මේ විදිහට තාරකා විද්‍යාවට ආසාවක් දක්වන තාරකා විද්‍යාවට ඇල්මක් දක්වන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය වෙච්ච සංග්‍රහයක්. හැබැයි මෙහෙයුම තාරකා විද්‍යා සංග්‍රහව ඔන්න අපූර්ව වැඩක් ලෑස්ති කරලා තියෙනවා. ඒ තමයි තාරකා විද්‍යාව විතරක් මේ සංග්‍රහව සීමා කරන්නේ නැතුව ශ්‍රී ලංකාවේ ඉන්න දක්ෂතාවයන්ගෙන් හැකියාවන්ගෙන් පරිපූර්ණ ආදරණීය සහෝදර සහෝදරියන් හොයාගෙන ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් නව නිර්මාණ මොනවද කියන වගේ ලෝකයටම කියාපාන්න. ඉතින් ඒ විදිහට අරගෙන යන වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහනත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක ආදරණීය පොඩ්ඩෙක් එකතු වෙලා ඉන්නවා. අපි ඒ පොඩ්ඩගෙන් ඒ සහෝදරයගෙන් අහලා බලමු එයා කොහොමද නව නිර්මාණ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයේ වෙනුවෙන් දායාද කරේ කියලා. පොතේ මම කලින් සඳහන් කළා වගේ ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කවින් මල්ලි. ඉතින් කවින් කියලා කියන්නේ මල්ලිගේ කෙටි නමනේ. මල්ලින් මතක් කරොත් මොකක්ද මල්ලිගේ සම්පූර්ණ නම? මගේ සම්පූර්ණ නමයි කවින් සංජන අබේසිංහ. කවින් සංජන අබේසිංහ. එතකොට කවින්ගේ පාසල මම උරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ දැන් 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. හරි. උරාපොළ මධ්‍ය මහා විද්‍යාලය. ඉතින් කවින් කියලා කියන්නේ නව නිර්මාණ බිහි කිරීම පැත්තට දායක වෙන කෙනෙක්නේ. එතකොට කවින් දැනට මොනවද ඉපදවලා තියෙන නව නිර්මාණ? මම නිලිම 6 වසරේදී හදුවා ස්මාර්ට් ස්ටික් එකක් ස්පේන් නැති අයට. දැන් ඒක සාමාන්‍ය ලෝකේ තියෙන එකක්. ඒතකොට නව නිර්මාණයක් වෙන්නේ මේ මගේ ලොකටම ගියපු ප්‍රොජෙක්ට් එක තමයි වෝටර් ක්ලීනින් බෝඩ් කියලා කියන්නේ. ඒකට මම නම දැම්මේ. ඒක වෙන්නේ ඔය වැව්වල එහෙම අපි දන්නවා ජපන් ජබර එහෙම ඊට පස්සේ කැලි ගසල ඒ ටික තියෙනවා මේ කට්ටිය දානවා වතු ජලය අපිරිසිදු වෙන ඊට පස්සේ වතුර පානයට ගන්නවා එහෙම අවුල්නේ. ඒකට අපිරිසිදු වෙනවා මිනිස්සුන්ටත් අහිත කරයිනේ. මගේ බෝට් එකෙන් පුළුවන් ඒක වතුරේ ගිහිල්ලා ඔය ජපන් ජබර ඒ ටික ගන්න පුළුවන්. ඊට පස්සේ පාවෙන ප්ලාස්ටික් පිපිවල ඒ ටික ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දව දන්නවා මුහුදක වගේ නැවක් සාමාන්‍යයෙන් අර ඇක්සිඩන්ට් වෙනවා එහෙම වෙන්න පුළුවන්. දැන් ඒකට තෙල් කාන්දුවේ එහෙම වුණොත් මගේ බෝට් එකට පුළුවන් ගිහිල්ලා දැන් සාමාන්‍ය අපි දන්නවා තෙල් ජලේ පාවෙනවා කියලා. ඒ පාවෙන පොඩි ස්තරයක් තියෙනවානේ. ඒ ටික අපේ බෝට් එකට ගවඩ කරගන්න ආයි ගොඩට ගෙනවා. ගෙනල්ලා ඒ ටික මේ අපිට නම් ආයේ පිටිපහදි කරලා කොහොම හරි ගාවට ගන්න පුළුවන්. නැත්තත් අරක බොහෝ දුරට කරන්න ඒක වතුර තියෙද්දිම ගිනි තියෙනවා. එතකොට ජලයටත් අපිට සිදු වෙනවා. ඒ හින්දා කොහොම ජලයෙන් ගොඩට ගේනවා. ඒක අර තව යනවා නම් ගියගේ පිටිපහදු කරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ප්‍රොටෝටයිප් එක හැදුවා. ඒක හදාගෙන යනවා ලොකුවට ප්‍රොජෙක්ට් එක. හරි. දැන් අපි ඕනෑම දෙයක් කරනකොට කවින් අපි ඒකට පෙළඹ වෙන්න හේතුවක් තියෙනවා. අපි මේ දේවල් ඕනෑම දෙයක් දැන් අපි ඉගෙන ගන්නේයි ජීවිතය ඉස්සරහට යන්න හොඳ රස්සාවක් කරන්න. ඒ වගේ අපි කරන හැම දෙයකම හේතුවක් තියෙනවා. ඔයා ඇයි නව නිර්මාණ පැත්තට බලන්නේ? ඒකට මොකක්ද තියෙන හේතුව? නව නිර්මාණ පැත්තට කියන්නේ දැන් මං පොඩි කාලේ 4 වසරේ 3 වසරේ ඉඳන් ඔය ඉලෙක්ට්‍රොනික පැත්තට කියන්නේ සෙල්ලම් බඩුවක් ගෙනාවත් ඕක ගලවලා හදනවා. ඔව කර හිටියා. ඊට පස්සේ 5 වසර 6 වසරේ විතර අයියර මට කට්ටිනවා කරන්ට් ප්‍රශ්නයක් ආවා. කරන්ට් යනවා අර මේ හැමදාම ඔය අපිට රැට වැඩක්වත් කරනවා. ඊට පස්සේ දැන් අයියලා දන්න ගෙවල් වල ඉන්නවට තියෙනවා. ඊට පස්සේ අපිට දැන් ඉන්වර්ටරයක් ගන්න විදිහක් තිබුණේ නැහැ. මම කරේ ෆෝන් එකෙන් බලාගෙන ඔය මං ගාව තිබ්බ ඔය කැඩිච්ච ඔය පොඩි සෙල්ලම් බඩු වල කෑලි ඊට පස්සේ සර්කිට් කෑලි තිබ්බා. ඒව අරගෙන ඉුවේ තිබ්බා IC අරන් මං හදුවා ඉන්වර්ටර් එක. ඊට පස්සේ ඕක මං ඉස්කෝලේ ගිහිල්ලා සර්ලා දැනගත්තා. සර්ලා කිව්වා මේ මෙහෙමයි නවනිපම් කියලා අපේ සංගමයක් තියෙනවා. මේකට බැඳින්න කියලා කිව්වා. ඊට පස්සේ ඒකෙන් තමයි මූලික අඩිතාල වුණේ මට නව නිර්මාණ කියන එක කියන්නේ. මං හැදුවට අර ඔළුවේ තිබ්බේ නැහැ නව නිපැයම් කියන එක. ඉස්කෝලෙන් තමයි ලොකුවටම ආවේ. ඊට පස්සේ දැන් අවුරුදු 4ක් විතර මේක කරගෙන හරි. එතකොට මේ දේවල් කරනකොට අපිට ඕනෑම දෙයකදී අභියෝග එනවා. ජීවිතයේ අභියෝග කියලා කියන්නේ අනිවාර්යෙන් අපි හැමෝටම අපේ ජීවිතයේ ලැබෙන දෙයක්. අපි අභියෝග හරියට ජයග්‍රහණය කරොත් තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වයට යන්න පුළුවන්. ඉතින් මල්ලිටත් එන්න ඇති මේ වගේ අභියෝග ගොඩක්. මොනවද ආපු අභියෝග? අභියෝග කියන්නේ මේවා සමහර
අපි දැන් තරඟ ගත්තා තරඟ වෙද්දි දැන් සාමාන්‍යයෙන් තව දවස් 5ක් විතර තරඟේ තියෙනවා අපිට දැනගන්න වෙන්නේ සමහර වෙලාවල් තියෙනවානේ ඉතින් අද දැනගන්න අනිත් දෙවිතර තරඟේ තියෙනවා. ඒ වගේ වෙලාවට අඩුපාඩුව දැන් මේ හරිය අපිට දැන් නවනිපෙම කිව්වහම ගොඩක් කට්ටිය දන්නේ රොබෝටික් කියලා. ඒ රොබෝටික් කියන්නේ කරන්ට් එක වැඩ කරන ඒවා තමයි නවනිපෙම කියලා දැන් ගොඩක් ඉස්කෝලේ ළමයි හිතන්නේ. ඒ අපිට ඕන ගත්ත හින්දා ඉන්ඩිකට් කියන එකත් නවනිපෙමක් නේ. දැන් ඒ වගේ මේ දැන් මම ගොඩක් යන්නේ රොබෝටික් පැත්තේ. ඒවට පාර්ට්ස් එමවන්න ඕන දැන් මේ පැත්තේ හොයාගන්න අමාරුයි. දැන් ඒවා තමයි ලොකටම ගැටලුව ආවේ. මේ කොළඹ යන්න විදිහක් නැහැ. එහෙම ආවා ඊට පස්සේ ආර්ථික ගැටලුව ආවා. ඒත් අර ඒ ටික බැලන්ස් කරගෙන දැන් අනික පාඩම් වල ටික. මේ දැන් අනිවාර්යෙන් දැන් හැම ගොඩක් වෙලාවට සමහර දවස්වල ඉස්කෝලේ පීරියඩ් 8ම කට් වෙන ලාවල් තියෙනවා ඕවට ගිහිල්ලා. ඒ ටික බැලන්ස් කරගන්න ඕනේ. අභියෝග වලට ආවිතින් ඒ ටික හරි. එතකොට අපි ඕනෑම දෙයක් කරනකොට අපිට සහයෝගය දක්වන පිරිසක් ඉන්නවා. මුලින්ම දෙමාපියන් සහයෝගය දක්වනවා, යාළුවෝ සහයෝගය දක්වනවා, එතකොට පාසලෙන් සහයෝගය ලැබෙනවා. ඔයාට මොන විදිහටද මෙන්න මේ කියන අයගෙන් සහයෝගය ලැබුණේ? සහයෝගය දැන් ගොඩක්ම මතක් කරන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි. දැන් ආර්ථික ප්‍රශ්න තිබිලත් ඕනේ මොන හරි මට ඕන වුණාම කොහොම හරි අම්මයි තරම් දෙනවා. ඒ හින්දා තමයි දැන් මේ ගානට හරි ඉන්නේ ඉස්කෝලේ. මේ ඊට පස්සේ තව ඉන්නේ ඉස්කෝලේ සර්ලා මැඩම්ලා ඉන්නවා. අනිවාර්යයෙන් යාළුවෝ උදව් කරනවා. හොඳට දැන් මට මොකක් හරි පාට් එකක් නැහැ කියන්නේ. දැන් තරඟයකට යන්න මට පාට් එකක් කොළඹ ගිහින් ගන්නත් විදියක් නැහැ. මං ගාව ළඟ නැහැ. ගොඩක් යාළුවෝ එහෙම මට දීලා තියෙනවා. ඒවා දාලා හදපු නිර්මාණ තරඟ වලට ගිහලා දිනලා තියෙනවා. එහෙම තමයි ඉතින් සපෝට් එක. හරි. එතකොට දැන් නව නිර්මාණ ඔයා හදාගෙන යනවනේ. දැන් වයස කීයද? දැන් 14. මුලින්ම පටන් ගන්න වයස අවුරුදු 10 දී. 10 දී වගේ. හරි. දැනට නව නිර්මාණ කීයක් හදලා තියෙනවද? එහෙමනම් කියන්න ලොකුවට අමාරුයි. කියන්නේ නවනිපයම කියන්නේ ගොඩක්ම කියන්නේ නවනිපයමක් නම් අයියේ ලොකුවට දැන් පේටර්න් මට තියෙනවනේ. එහෙම නැහැනේ. දැන් කන්සෙප්ට් එක තමයි හදන්නේ. කියන්නේ කන්සෙප්ට් එක පුළුවන් තරම් ඩෙවලොප්මන්ට් කරනවා. ඊට පස්සේ දැන් ඒක ලොකුවටම කරගන්න ඕන එකට දැන් තියෙන දැන් නැති එකක් නෑ වගේනේ තියෙන්නේ. දැන් අපිට ඕන එකක් හදන්න ගොඩක්ම ඒ කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක් හදනවා නම් මුදල් යනවා. නැත්නම් අපිට පොඩි ප්‍රොජෙක්ට් තියෙනවා. ඒ කියන්නේ ඒක අපි අර හිතන විදිහ අනුව තමයි වෙනස් කරගන්න ඕනේ. දැන් මං ඉලෙක්ට්‍රොනික පැත්තේ මොකක් හරි හිතනවා නම් තව කෙනෙක්ට පුළුවන් නන් රොබොටික් කියන්නේ රොබොටික් නැතුව හිතන්න. අපි හිතන විදිහ බලලා තමයි ඒක හදන්න ඕනේ. මං දැන්ට සාමාන්‍යයෙන් නවනිපම් 4ක් 5ක් විතර කරලා තියෙන්නේ තරඟ වලට දාලා දිනපු ඒවා නැතුව තියෙනවා. දැන් මේ දවස්වල ලොකු ප්‍රොජෙක්ට් එකක් ඇඩ්වාන්ස් එකක් හදාගෙන යනවා. හරි. එතකොට දැන් අපි හැමෝටම අනාගත බලාපොරොත්තුවක් තියෙනවානේ. මල්ලිට ඇති අනිවාර්යෙන් අනාගත බලාපොරොත්තුවක්. මොකක්ද මල්ලිගේ අනාගත බලාපොරොත්තුව? අනාගත බලාපොරොත්තුව අයියේ මගේ දැන් මේ සයිට් එකම ඉස්සරහට ගිහිල්ලා මගේම කියලා කියන්නේ ඉනෝවේෂන් පැත්තම නැතුව කොහොම හරි මගේම කියලා බිස්නස් එකක් පටන් අරන් ඒක ඉදිරියට අරන් යන එක තමයි මගේ බලාපොරොත්තුව. කියන්නේ ගොඩක් ළමයින්ට තියෙන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, මට පයිලට් කෙනෙක් වෙන්න ඕනේ. දැන් මට ඕනේ කරන්නේ මගේ වැඩක් පටන් අරගෙන ඒක ඉදිරියට අරන් ගිහලා ඒක ප්‍රයිවට් දියුණු කරලා ගන්න තමයි. හරි. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි පුංචි කාලේ මුලින්ම කියනවා මම ලොකු වෙලා වෛද්‍යවරයෙක් වෙනවා කියලා. තව ටික කාලයක් යනකොට කියනවා පයිලට් කෙනෙක් වෙනවා කියලා. තව ටික කාලයක් යනකොට කියනවා ඔන්න තව දෙයක්. අන්තිමට සමහරව ඉන්නවා උසස් පෙළ කරලා ඉවරනාට පස්සේ කරන්න කිසිම දෙයක් නැති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මුලින්ම තමන්ගේ පොඩිම කාලේ යම්කිසි අදහසක් තියෙනවා. ඒක වෛද්‍යවරයෙක් කියලා අපි හැමෝම කියනවනේ. කෙනෙක්ගේ මුල්ම කාලේ අහුවොත් මොකක්ද අනාගත බලාපොරොත්තුව? එක්ක වෛද්‍යවරයෙක්, නැත්නම් ගුරුවරයෙක්, නැත්නම් ඉංජිනේරුවෙක්. හැබැයි ටිකක් තීරුම් යන වයසට සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ වයසට ආවහම අපි කියනවා නෑ පයිලට් කෙනෙක් වෙනවා, මෙහෙම වෙනවා, බලාපොරොත්තු ගොඩයි. හැබැයි මගක් දුර යනකොට මේක අමතක වෙනවා. තමන්ගේ ඉලක්කය අභියෝගය මොකක්ද කියන එක අමතක වෙනවා. අන්තිමට පයිලට් කෙනෙක් නෙවෙයි, අන්තිමට කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයකටපත් වෙනවා. හැබැයි සමහරු ඉන්නවා තමන්ගේ ඉලක්කයටම ගිහිල්ලා තමන් අවශ්‍ය කරන තමන්ගේ අන්තිම බලාපොරොත්තුවට යන අය. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මල්ලිටත් ඒ විදිහට තමන්ගේ ඉලක්කයට මේ විදිහට යන්න ලැබෙන්න කියලා. හොඳයි, ඒ විදිහට අපේ සාකච්ඡාව ඉස්සරහට යනකොට මගේ අතේ සහතික කීපයක් තියෙනවා. මේ සහතික ටික අපේ මල්ලිට නවනිපැයුම් වලින් ලැබිච්ච සහතික. ඉතින් අපි මල්ලිගෙන් අහලා දැනගමු මල්ලිට මේ සහතික ලැබුණේ මොන තරග හිසව් වලින්ද කියලා. ඔන්න පළවෙනි සහතිකය ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මල්ලි මොකක්ද මේ සහතිකය? ඔකයි
coolest project ශ්‍රී ලංකා කියලා තරගයක් තිබ්බා. ඒක 2024 අවුරුද්දේ මේ මම participate වෙච්ච certificate. හරි. මොන තවත් සහතික පත්‍රයක් තියෙනවා මම හිතන්නේ ඒකත් අර මුලින් පෙන්නපු සහතික පත්‍රයට ටිකක් සමානයි. ඕකයි ඒ coolest project ශ්‍රී ලංකා 2025 තරගේ මම second runner up මේ ජයග්‍රහණය කරු certificate. හරි. තවත් සහතික පත්‍රයක් තියෙනවා. ඕකයි අපේ ඉස්කෝලේ තිබ්බා ටෙක්නෝප්ලස් කියලා 2023 එක්සිබිෂන් එක. ඒකෙන් මේ පාර්ටිසිපේට් වෙච්ච සතිය. හරි. එතකොට මේ සහතික පත්‍රේ ඕකයි අපි ඉබුල්ගොඩ රාජසිංහ විද්‍යාලයේ කරා වර්ක්ෂොප් එක. ඒකෙදි ඉස්කෝලෙන් අපිට හම්බ වෙච්ච සර්ටිෆිකේට්. හරි. තවත් සහතික පත්‍රයක් වන්න මගේ අතේ තියෙනවා. එතකොට මේක ටිකක් වෙනස්. ඒ වගේම මේක ලැබිලා තියෙන්නේ ඔයාගේම පාසලේ. ඔය ඕක අපිට අපි ඉස්කෝලේ හදුවා වෙසක් එකට ස්මාර්ට් වෙසක් ලැන්ටර්න් එක. ඒකේ පාර්ටිසිපේෂන් සර්ටිෆිකේට් එක. හරි. තවත් සහතික පත්‍රයක් තියෙනවා. ඕකයි අපි පළාත් තරඟ වලට සහභාගී වුණා. ඒකේ පාර්ටිසිපේෂන් සහතික. හරි. එතකොට මේ සහතික පත්‍රේ ඕකයි අපි 2024 කලාප ඉනෝවේෂන් කලාප තරඟ ගිහිල්ලා මම ෆස්ට් ප්ලේස් එක ගත්තා. ඒකේ සර්ටිෆිකේට් එක. හරි. එතකොට මේක අවසාන සහතිකය. ඔක මගේ මුල්ම සර්ටිෆිකේට් එකයි ඒ. ඔක තමයි 2023 අපේ ඉස්කෝලේ තිබ්බ වර්ක්ෂොප් එකකින් මට හම්බෙච්ච පාර්ටිසිපේෂන් සර්ටිෆිකේට්. හරි. ඔන්න ඒ විදිහට තමයි අපේ මල්ලිගේ සහතික පත්‍ර ගැන කතා බහ ගියේ. ඉතින් මල්ලි තාම ඉන්නේ ආරම්භක අවධියේ. තාම වැඩ අල්ලලා විතරයි. තාම වැඩ පටන් අරගෙන විතරයි. එහෙම නේද? ගඟක් වුණත් පටන් ගද්දි මුලින්ම හරි දුෂ්කරයිනේ. හැබැයි ඉස්සරහට යත් තමයි ලස්සනට මේ ගඟ වුණත් ඉස්සරහට ගලාගෙන යන්නේ. ඉතින් මල්ලි තාම ආරම්භයේ ඉන්න ආධුනික නව නිර්මාණ දිහි කරන්නේ. දැන් මල්ලි මුලින් සඳහන් කරා වගේම නව නිර්මාණයක් කියලා කියන්නේ මේ රොබෝවරු විතරක් නෙමෙයි. අපි ලෝකෙට මීට කලින් නැති දෙයක් හඳුන්වා දෙනවා නම් ඒක නව නිර්මාණයක්. අනිවාර්යෙන් නව නිර්මාණයක් වෙන්න නම් තියෙන්න ඕනේ ඒක. රොබෝවරු කියලා කියන්නේ එක්තරා ආකාරයක නව නිර්මාණයක් විතරයි. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මල්ලි තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පෙන්වන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම හිතනවා මල්ලි තවත් ඉස්සරහට යනකොට මේ හැකියාවන් තවත් වර්ධනය කරගනි. ජාතික මට්ටම, ජාත්‍යන්තර මට්ටම දක්වා යයි. ඉතින් මේ විදිහට සහතිකපත් ලබා ගත්තේ පුංචි කාලයක් ඇතුළතනේ. තවත් ඉස්සරහට යනවාට ගොඩාක් දුර තියෙනවා. ලොකු අනාගතයක් තියෙනවා. ඒ අනාගතයට මේ විදිහට යන්න අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතක් කරනවා මල්ලි කවදාවත් තමන්ගේ හීන අත්හරින්න එපා, බලාපොරොත්තු අත්හරින්න එපා. මොන ප්‍රශ්නාවක් ඉස්සරහට මේ යන්න ඕනේ. මොකද ඔයාලා එහෙම ගියොත් තමයි මේ රටින් ලෝකයට විශිෂ්ටයෝ බිහි වෙන්නේ. හොඳයි. ඉතින් අද මේ විදිහට අපි සූදානම් වන්නේ අපි රැගෙන ආපු අපි මේ වැඩසටහන අවසන් කරන්න. ඉතින් ඊළඟ වැඩසටහනින් තවත් මේ වගේ දක්ෂයෙක් එක්ක ඔයාලගේ ආලින්දියෙන් බලාපොරොත්තුෙන් අපි සමුගන්නයි සූදානම් වන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වුණාට මල්ලිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් ස්තුතියි මටත් කතා කරන්න. හරි. එහෙනම් අපි සූදානම් වන්නේ අදට ඔබේ යාළුවෙන් සමුගන්නයි. ඊළඟ වැඩසටහනෙන් තවත් මේ වගේ දක්ෂයෙක් එක්ක අපි හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.